Hi, hello, කොහොමද? Welcome back to my channel. ඉතින් හරි මාදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ඇත්තටම මේ වීඩියෝ එක කරන්න reason එක තමයි manifesting is real කියන වීඩියෝ එකේ part 2 විදියට තව ටිකක් ඒ ගැන කතා කරන්න හිතුණු එක. ඉතින් මුලින්ම කියනවා බොහොමත්ම ස්තුතියි හැම කෙනෙක්ටම මේ වීඩියෝ එක මම හිතුවේ නෑ. මම ඇත්තට මේක හරි නිකන් කරපු වීඩියෝ එකක්. මම මේක අප්ලෝඩ් කරා. කාට හරි ඒකේ වෙලාවෙ හෙල්ප්ෆුල් වෙයි කියලා හිතලා. අතන මේකේ සමහර ආපු හොඳ කමෙන්ට්ස් එක්ක මට හිතුණා ඒ දේවල් ගැන මම තව ටිකක් වැඩිපුර කතා කරොත් ඒක part 2 විදියට මේ වීඩියෝ එකේ ඔයාලට කැමති වෙයි කියලා. මොකද ගොඩ දෙනෙක් ඒ ගැන අහලා තිබ්බා. තව වීඩියෝස් කරන්න කියලා රික්වෙස්ට් කරලා තිබ්බා. හරි ආසාවෙන් තව ඒව කරනකම් බලාගෙන ඉන්නවා කියලා තිබ්බා. ඒත් එක්කම දේවල් අහලා තිබ්බා. මම ඒ දේවල් නෝට් ඩවුන් කරගත්තා අද පොඩ්ඩක් කතා කරන්න. First of all, thank you so much for everyone. I'm very grateful for you. Thank you. Okay, පටන් ගමු අද කතා කරන එක ගැන. කලින් අර වීඩියෝ එකේ අහලා තියෙන ප්‍රශ්නත් රිලේටඩ් කරගෙනම මම එන්නම් අද ටොපික් එකට. මට අද මුලින්ම කතා කරන්න ඕනේ හැමෝම ලයිෆ් එක චේන්ජ් කරගන්න හිතාගෙන ඉන්නවා. හැමෝම ලයිෆ් එක චේන්ජ් කරගන්න කැමතියි. චේන්ජ් එකක් වෙනකන් බලාගෙන ඉන්නවා. and කොතනින් පටන් ගන්නද කොහොම කරන්නද මොනා කරන්නද මේක කරොත් හරියයිද මෙහෙම කරමුද thoughts ගොඩයි මාර සිතුවිලි ගොඩයි කියන්නේ කරනවද නැද්ද මම ෆේල් වෙයිද මට මේක හරියයිද මට මේක ගැලපෙයිද මාර වේදියට දේවල් ගොඩාක් අපි දෙයක් කරන්න යනකොට හිතෙනවා ඒක සාමාන්‍යයි. හැබැයි මට දෙයක් කියන්න ඕන මේ වීඩියෝ එක බලන්න කලින් මම කියනවා ඔයාගේ ජීවිතේ ඔයාට වෙනස් වෙන්න ඕනේ ඇයි? අඩු ගානේ ඔයාමට reasons 3ක්වත් valid reasons 3ක්වත් දෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ ඇයි කියලා. එහෙම නැත්නම් අඩු ගානේ ඔයාට එක reason එකක්වත් ඇයි මම change වෙන්න ඕනේ ඇයි මගේ life එක change වෙන්න ඕනේ කියලා ඔයාට හිතෙන්නේ නැත්නම් please නවත්තන්න. එහෙම නැත්නම් skip කරන්න. ගිහිල්ලා reasons 3ක් valid reasons 3ක් අරගෙන ආයෙමත් එන වීඩියෝ එක බලන්න. ඇයි ඔයාට change වෙන්න ඕනේ? ඇයි ඔයාට grow වෙන්න ඕනේ? ඇයි ඔයාගේ life එක upgrade කරගන්න ඕනේ? ඇත්තටම ඇයි? හැමදාම අපි එකම දේ කරලා අපිට කවදාවත් වෙනස් ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒක තමයි reality එක. අපි හැමදාම තියෙන අපිට එකම විදිහේ lifestyle එකක් නක්. අපි හැමදාම ජීවිතේ කරන එකම විදිහේ දේවල් නක්. අපිට කවදාවත් different changes life එකේ දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඇයි අපි වෙනස් වෙන්න ඕනේ? ඇයි මං අහන්නේ reasons 3ක්? There is no another option. We have to change. එතකොටයි වෙනස් විදිහේ උත්තර වෙනස් විදිහේ දේවල් අපේ life එකට එන්නේ. අපි දකින්න පටන් ගන්න. අපි වෙනස් වෙන්න යනකොට මුලින්ම අපි අවධානය දෙන්න ඕනේ කොතෙන්ටද? We cannot change the past. We cannot change the past. අපිට past එක කොයි වෙලාවකවත් change කරන්න බෑ. ගොඩක් අය stuck වෙලා ඉන්න තැනක් තමයි ඒක grow කරගන්න බැරුව, upgrade කරගන්න බැරුව, ඉස්සරහට යන්න බැරුව past එක ගැන හිතලා stuck වෙලා. ඒ කියන්නේ දේවල් වෙනස් කරන්න ඕන බයයි. මේ දේ මෙහෙම කරන්න තිබ්බනම්, මට මෙහෙම කරන්න තිබ්බනම්, මට මේ දේ change කරන්න තිබ්බනම්, මම මෙහෙම නොකර හිටියනම්, මට මෙහෙම කියලා දෙන්න කවුරු හරි හිටියනම්, ඇයි මම මෙහෙම කරේ? ඒ එක දේවල් නිසා ඉස්සරහින් හිතන්න බෑ. කරුණා කරලා පාස්ට් එකේ තියන්න. ඒක ඇක්සෙප්ට් කරන්න. මොම මිනිස්සු අපි හැමෝගෙම අතින් මිස්ටේක්ස් වෙනවා. අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා. අපේ වැරදි වෙන්නේ නැත්තම්, අපේ මිස්ටේක්ස් වෙන්නේ නැත්තම්, ඒ වගේ දේවල් ඉගෙන ගන්න නැත්තම් කොහොමද අපි ෆියුචර් එක චේන්ජ් කරගන්නේ? අපි කොහොමද අපේ ලයිෆ් එක පර්ෆෙක්ට් කරගන්නේ? අපි කොහොමද මේ මිස්ටේක්ස් වලට මුහුණ දුන්නේ නැත්තම් අපේ ලයිෆ් එක පර්ෆෙක්ට් ලයිෆ් එකක් වෙන්නේ? කොහොමද අපි අඩුපාඩු අඳුරගන්නේ? Everyone make mistakes. That's normal. ඔයාගේ අතින් වරද්දක් වුණා නම් past එකේ මම ගිහින් මට change කරන්න තිබ්බා නම් කියලා හිතන්න එපා. Accept කරන්න and forgive yourself. ඔයාට පුළුවන් ඔයාට සමාව දෙන්න. ඔයාව forgive කරන එක තමයි ඔයා change වෙන්න තියෙන ලැබෙනි වටිනම strong step එක. ඉතින් ඔයාට change කරන්න ඕන නම් දේවල් future එකේ වෙන්න පුළුවන්.
ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකේ වෙන්න පුළුවන්. ඔයා ඩ්‍රීම් කරනවා නම් ලයිෆ් ස්ටයිල් එකක්. ඔයාට එතෙන්ට යන්න කලින් කරන්න තියෙන පළවෙනිම ස්ටෙප් එක තමයි පාස්ට් එකට සමු දෙන්න. අලුතෙන් දෙයක් ක්‍රියේට් කරන්න අද ඉඳලා හිතට ගන්න. සමහර වෙලාවට දේවල් වෙන්නේ මිනිසුන්ගේ මයින්ඩ්සෙට්ස් එක. මිනිසුන්ට එක එක විදිහේ මයින්ඩ්සෙට්ස් තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට මම මේක කියන්නම්. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් අරගෙන එක ගෙදර දෙන්නෙක් යනවා ගමන. ඇක්සිඩන්ට් වෙනවා. කෑලි කුඩු වෙන්න නැති වෙනවා. බ්‍රෑන්ඩ් නිව් අලුත් වාහනයක්. බෑලා කියනවා කරපු කෙනා ගෙන්නල් මම අන්තිමම ගත්ත වාහනේ ඉවරයි ඔක්කොම ඉවරයි මගේ ලයිෆ් එකම ඉවරයි oh my god මොකක්ද උනේ මාර නරක දවසක් අද එහෙම දෙවෙනි කෙනා බහලා කියනවා oh my god what a grateful day I'm very blessed මම බේරුණා මගේ යාළුවා බේරුණා අපි ඔක්කොම ජීවිතුන් අතර අපිට කරදරයක් වුණේ නැහැ මේක මාර වටින දවසක් පුළුවන් ද ඔයාට දෙවෙනි කෙනා වගේ හිතන්න මොකද නැතත් සිටුේෂන් එක කොච්චර බෑඩ් වුණත් ඒ බෑඩ් සිටුේෂන් එක අස්සේ තියෙන හොඳ දකින්න පුළුවන් වෙන්නේ. මොකද ඒව තමයි hidden blessings. ඒව තමයි අපේ ලයිෆ් එක අපිව ස්ට්‍රෝං කරන මාරම වටින දේවල්. ඒ වගේ දේවල් වලින් අපිට අපේ අවයක හොයාගන්න පුළුවන්. පුළුවන් නම් ඒ මයින්ඩ්සෙට් එකට චේන්ජ් වෙන්න මාරම විදියට හෙල්ප්ෆුල් වෙයි. ඉස්සරහට තව අඩියක් තියන්න. ඊළඟ පොයින්ට් එක තමයි start small. අපේ කිසිම කෙනෙක් ඉපදුණු ගමන විදලා දනගාලා ලැබීලා මේ කරන්න තියෙන ඔක්කොම දේවල් කරලා නැහැ ස්ටෙප් බයි ස්ටෙප් ලිටල් බයි ලිටල් තමයි අපි හැම කෙනාම ලයිෆ් එකේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ග්‍රෝ වෙලා තියෙන්නේ අපි හැමෝටම ජර්නි එකක් තියෙනවා අපි හැමෝටම ලස්සන කතාවක් තියෙනවා අපි හැම කෙනෙක්ටම එක විදිහේ දේවල් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා ඉතින් මේ ස්මෝල් ස්ටෙප්ස් හැමදාම එක ගානේ කන්ටිනියස්ලි තියපු නිසා කන්සිස්ටන්සි එක තිබ්බ නිසා තමයි ගොඩක් අය ලයිෆ් එකේ සක්සස්ෆුල් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ලොකුට පටන් ගන්න කලින් start small. පුංචි පියවරකින් පටන් ගන්න. පියවර ඇතුලේ include වෙන්න ගොඩක් දේවල් තියෙනවා. number 1 healthy lifestyle එක. හැම දෙයකම වඩා important දේ තමයි අපේ health එක. මනුස්සෙක් හොඳින් ඉන්නව නම් සෞඛ්‍ය සම්පන්නව නිරෝගීමත්ව ඉන්නව නම් ජීවිතේ ලැබෙන්න පුළුවන් ලොකෝම බ්ලෙසින් එක තමයි ඒක. අර සල්ලි තිබ්බත් කොච්චර ඇඳකට වැටිලා මැරෙන්න ඕනේ මෙන්න තිබිලා බැංක් account එකේ හිතාගන්න බැරි තරම් සල්ලි තිබ්බත් ඒ කෙනාට ඒ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ health එක. තවත් තියෙනවා ඔයාගේ health එකට මොකක් හරි වුණොත් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒක. ඒවට ලෙඩක් හැදුනොත් ඔයාගේ ජීවිතේ ඔයාට පේන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒක. හැබැයි ඔයාට කිසිම මොකුත් නැතුව ඉඳි ඔයාට වෙන පුංචි දේවල් මහ ලොකු දේවල් විදිහට පේනවා. හැබැයි ඇත්තටම ඔයා නිරෝගීමත් විදිහට සෞඛ්‍ය සම්පන්න විදිහට හරි healthy lifestyle එකක් තියෙන විදිහට කෙනෙක් විදිහට ඉන්නවා නම් මම හිතන්නේ මාරම blessed කෙනෙක්. ඒ වගේම තමයි හැමදාම අවසර walk කරන්න පුළුවන් නම් gym එකකට යන්න පුළුවන් නම් මොන දේවල් වෙනස් කරන්න පුළුවන් නම් එතනලුත් මාරම ලොකු වෙනසක් ඔයාගේ ජීවිතේට බලාගෙන ඉන්නකොට දැක ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා දවසක් දෙකක් මේව කරලා හරි quick result වලට හම්බෙන්නේ නැහැ. ගොඩක් අය කරන දෙයක් තමයි එයාලා මේ දවසක් දෙකක් දේවල් continuously කරලා මේ සතිය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේක මේ අද මේ රිසල්ට් එක හම්බෙන්න ඕන අද මේකෙන් ප්‍රතිඵලයක් ඕන මම දැන් ජිම් එකට යනවා සතියකින් මගේ බොඩි එක මෙහෙම තියෙනවනේ මම දැන් හෙල්දි කරනවා මගේ ස්කින් එක ග්ලෝ වෙන්න ඕන සතියකින් එහෙම වෙනවා නම් කොච්චර හොඳයිද හැබැයි ඇත්තට මේව වෙන්නේ නැහැ කන්සිස්ටන්සි තියෙන්න ඕන අපිට එක දෙයක් නොකඩවා එක දිගට කරගෙන යන්න පුළුවන් නම් තමයි එතනින් අපිට ඇත්තටම රිසල්ට් එක ලැබෙන්නේ හොඳ දේවල් ලැබෙන්න කල් යනවා වටිනාකම වැඩි දේවල් ලැබෙන්න ගොඩක් කල් යනවා හැබැයි ලේසියෙන් ලැබෙන දේවල් හැමදාම තියෙන්නේ නැහැ. ලේසියෙන් ලැබෙන දේවල් වල ලොකු වටිනාකමකුත් නැහැ. මෙහෙම වෙද්දි නැති වෙන්න පුළුවන්. හැබැයි කාලයක් ගිහිල්ලා ඒ වෙනුවෙන් දේවල් කරලා දේවල් ලැබෙනවනේ. ඒව හැමදාටම තියෙනවා. ඒව තමයි වටිනම දේවල්. ඊළඟ දේ තමයි ස්කින් කෙයාර් රූටින් එකක් තියෙන එක. මේ වෙනකොට නම් ගෑල්ලමයින්ට වගේම පිරිමි ළමයින්ටත් හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් තියෙනවා. මොකද අපේ ස්කින් එකට අපි හැමෝම ආදරේ. අපේ බොඩි එක, අපේ අපියරන්ස් එක අපි කවුරු හරි අපිව දැක්කොත් අපි මුලින්ම දකින්නේ අපි විදියට ඉද්දි. ඉතින් අපේ ස්කින් එකට ගැලපෙන අපිට ගැලපෙන විදියට අපි
අපිට හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න පුළුවන් නම් ඒක ගේම් චේන්ජ් එකක්. ඒ වගේම තමයි තවත් සමහරුන්ට හෙයාර් කෙයාර් රූටින් එකක් නැහැ කියන්න පුළුවන්. යාලා එතකොට මගේ හෙයාර් එකේ ඩ්‍රැන්ඩ්‍රොෆ්, මගේ හෙයාර් එකේ හෙයාර් ෆෝල්ස් වෙනවා, මට මගේ හෙයාර් එකේ මොන ප්‍රශ්න, තව කෙනෙක් කියනවා මගේ ස්කින් එකේ ඇක්නි තියෙනවා, පිම්පල්ස් තියෙනවා, මම කොච්චර මොනවා කරත් හරියන්නේ නැහැ. Take care of yourself. කවුරුත් කරන දේ කරන්න එපා. ඒ කියන්නේ තව කෙනෙක් ගාන දෙයක් හොයා ගන්න එපා. කවුරු හරි කොණ්ඩේට කරන දෙයක් කරන්න එපා. හොයලා බලන්න. කවුරුත් නිසා හැමෝම කරන දේ කරන්න ඕනේ නැහැ. ඔයාට ගැළපෙන දේ කරන්න. අන්න එතකොට තමයි ඔයාට ඔයාගේ හොඳම version එක හොයාගන්න පුළුවන් වෙන්නේ. අනිත් දේ තමයි self care වලට skin care වගේම අපේ mentality එක මාර විදියට හොඳට තියෙන්න ඕනේ. ඇත්තටම mentality පරිස්සම් කරගන්න අපේ appearance එක පරිස්සම් කරගන්න අපේ skin care routine එකක් කරන්න පුළුවන්. හැබැයි අපේ ඔළුව ඇතුළේ mind එක හිත මේවා පරිස්සම් කරගන්න අපි mentally care routine එකක් තියාගන්න ඕනේ. ඒක භාවනා කරන්න පුළුවන්, meditate කරන්න පුළුවන්, yoga කරන්න පුළුවන්, හොඳ podcast අහන්න පුළුවන්, therapy videos අහන්න පුළුවන්, self love videos බලන්න අහන්න පුළුවන්. ඒ වගේ තියෙන introductions follow කරන්න පුළුවන්. ඒ දේවල් වලින් පුදුම විදියට life එකට හොඳ දේවල් attract වෙනවා. ඉතින් මම හිතනවා අපි ඇතුළේලුත් හොඳ වෙන්න ඕන, එළියෙන් ඒක පේන්න නෑ. ඉතින් ඒක කරන්න කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන්නත් ඕන ගොඩාක් දේවල්. තව දෙයක් තමයි YouTube එකට ගියාට පස්සේ කවුරු හරි mental health එක ගැන හදාගන්න ස්ටඩි කරන්න ඕන නම් mentality එක හොඳට තියාගන්න peaceful lifestyle එකක් හදාගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඇත්තටම YouTube එක තමයි මාරම තැන. මොකද එතන තියෙන්නේ free therapy. ඕනම කෙනෙක්ට self care routine එක, skin care routine එක, එතකොට mentality එක ගැන, එතකොට ඔයාගේ strength එක ගැන, ඔයාගේ power එක ගැන, ඔයා ගැන කොහොමද grow වෙන්නේ කියලා growth එක ගැන මේ හැමදේම ගැන ගොඩාක් දේවල් YouTube කරාම ඔයාලට හොයාගන්න පුළුවන්. It's a free therapy. Even this video is a free therapy for you, for someone. අනිත් දේ තමයි ඔයාගේ හිතේ තියාගෙන ඉන්නව නම් ගොඩාක් දේවල් අර ස්ටෙප් එකක් තියාගන්න බැරුව ස්ටක් වෙලා වගේ ඉන්නව නම් කොච්චර try කරත් ඒක කරන්න බෑ. මොන දේ කරන්න හැදුවත් බාධා ගොඩක් එනවා. ඇයි මේ මම මෙච්චර මේ හොඳ mindset එකක් තියෙන කෙනෙක් වෙලත් මට මෙතන ගැටලුවක් තියෙනවා. මම මේ හොඳ විදියට සමාදාමට හරි විදියට මම ජීවත් වෙලත් මට හරි result එකක් නෑ. එහෙම හිතන කෙනෙක් ඉන්නවා නම් ඔයාට කතා කරන්න පුළුවන්. ඔයාගේ හිතේ තියෙන හැමදේ ඔයා කවුද believe කරන්නේ? God or universe? Talk to God, talk to universe. ඔයාගේ හිතේ තියෙන හැමදේම කියන්න. and ඔයා උදව් ඉල්ලන්න. මට මේ වෙලාවේ මෙහෙම පේන එකක් තියෙන්නේ. මට මේ වෙලාවේ මේ ප්‍රශ්නෙට මෙහෙම solution එකක් ඕනේ. මම මොකද කරන්න ඕනේ? සමහරවිට science ඉල්ලන්න. මට මෙහෙම sign එකක් දෙන්න. මේක work වෙනවද? මට මෙහෙම sign එකක් දෙන්න. මම ඉස්සරහට මේක කරන්න නම්. They will show. Definitely they will. They do. ඊළඟ දේ වැදගත්ම දෙයක්, stay away from people who drain you. මේක මාරම important දෙයක්. මොකද කියනවා නම් ඔයාට මේක කරන පළවෙනි දවස් ටිකේම මේකේ change එකක් මාරම ලොකු වෙනසක් තේරෙයි. අපි ඇත්තටම හම්බෙන්න ඕනේ අපේ වැලීමක දන්න මිනිස්සු විතරයි. අපි ආශ්‍රය කරන්න ඕනේ අපි කවුද කියලා දන්න අය විතරයි. අපි වාඩි වෙන්න ඕනේ ඒක වාඩි වෙන්නේ ගැළපෙන ඒ විදියට එනර්ජි එකක් තියෙන හොඳ මයින්ඩ්සෙට් එකක් තියෙන මිනිස්සු එක්ක විතරයි. මොකද ඔයාව ජජ් කරන්නේ නැත්තේ එයාලා ඔයාට ආශ්‍රය කරන්න සුදුසුයි. ඕනම දෙයක් ප්‍රශ්නයක් හිතේ තියෙනවා නම් හරි ඔයාට ඔයාලට එක්ක කතා කරන්න හරි පුළුවන් වෙන්න ඕන ඔයා ගැන ජජ් කරන්නේ නැති කෙනෙක් එක්ක. සමහරවිට හැමදේම එළියෙන් බලලා හිතන, පේන, කිසිම දෙයක් දන්නේ නැතුව කතා කියන හදන අය හැමතැනම ඉන්නවා. මේ අය ගැන හිතන්න එපා. මොකද ඔයා හරි දේ කරත්, ඔයා වැරදි දේ කරත් කියන මිනිස්සු දේවල් කියනවා. හැබැයි එතනින් ඔයාගේ ගමන ඔයා නවත්තනවද? හැබැයි ඒ දේවල් blessings විදියට අරගෙන oh my god I can do something else කියලා පොඩ්ඩක් ඔය ඉස්සරහට යනවා නම් ඒකනොත් ලොකු power එකක් අරගෙන that's my girl and that's my boy I'm very proud of you. මමත් ඒ වගේ. මොකද සමහර වෙලාවට අපි හිතන්නේ නැති දේවල් අපිට අපි කොච්චර හොඳට හිටියා. අපි කොච්චර මිනිස්සුන්ට හොඳ කරත්. මිනිස්සු එළියේ පෙන්නන රූපේ පෙනුම ගැටලුන නෙමෙයි ඇතුලේ. සමහරවිට hina වෙලා හත් කරලා යන මිනිස්සු පිටිපස්සට ගිහින් ඔයා හිතන්නේ නැති විදිහේ දේවල් ඉමේජින් කරන්න බැරි දේවල් ඔයාට කරන්න පුළුවන්. ඒක තමයි මිනිස්සු. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ access දෙන්නේ කාටද? access දෙන්නේ නැත්තේ කාටද? අපි වාඩි වෙන්නේ කාත් එක්කද? අපේ එනර්ජි එක ඩිසර්ව් කවුද කියන එක. ඉතින් ඒක ඩිසයිඩ් කරන්න ඕනේ
කවුරුත් නෙමෙයි ඔයා. ඔයාට ගියාම යාළුවෙක් වෙන්න පුළුවන්. ආශ්‍රය කරන එකම වෙන්න පුළුවන්. ෆැමිලි එක වෙන්න පුළුවන්. එතකොට බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. අපි ගියාට පස්සේ යාළුවත් එක්ක අපි එතෙන්ට යනකම් අපි හරි හොඳින් සතුටින් කෑ ගහලා hina වෙලා අපි වෙලා ඉන්නා. අපි එතෙන්ට ගියාට පස්සේ ඒක කතා කරද්දී එයාලා කින්නකොට අපිට තේරෙනවා නම් this is not my energy කියලා. අර මම නෙමෙයි මේ. මම මෙහෙම නෙමෙයිනේ. අර මට ඇතුලෙන් හරි අවුලක් දැනෙනවනේ මෙයාලා එක්ක ඉද්දි කියද්දි. එයාලා තමයි මාව ඩ්‍රේන් කරන මිනිස්සු. ආගේ එනර්ජි එක ඩ්‍රේන් කරන මිනිස්සු. කරුණා කරලා පුළුවන් ඉක්මනට එයාලගෙන් අයින් වෙන එක ඔයාලට කරන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකක්. අනිත් දේ තමයි learn something new. ඔයා කවදාවත් ජීවිතේට කරපු නොකි දේවල් කරන්න උත්සාහ කරන්න. අලුත් දේවල්. ඔයා කියවන කෙනෙක්ද? මම නම් ඇත්තටම ඉස්සර කියවන්න ආසම නැති කෙනෙක්. හැබැයි කාලයක් ගියාට පස්සේ මට තේරුණා මගේ knowledge එක හදාගන්න, මගේ knowledge එක develop කරගන්න, සමහර දේවල් ඉගෙන ගන්න මාර දේවල් පොත් ඇතුලේ තියෙනවා කියලා. ඒක මම දැනගත්ත දවසෙන් පස්සේ මම අමාරුයි දවසට පිටුවක් දෙකක් තුනක් හතරක් පොඩ වැඩි කරනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් පොත් කියවන්න, ඒත් එක්කම ඔයාලට පුළුවන් නම් ඔයා ආස පේන්ට් කරන්න ආස කෙනෙක් නම් ඔයාලට පුළුවන් පේන්ටින් වලට යන්න. ඒත් එක්කම ඔයා ඩාන්ස් කරන්න කැමති නම්, සිං කරන්න කැමති නම් ඔයාලට ක්ලාසස් යන්න පුළුවන්, ස්විමින් වලට යන්න පුළුවන්. ඒත් එක්කම හොඳ පොඩ්කාස්ට් මම රෙකමන්ඩ් කරනවා. හොඳ පොඩ්කාස්ට් එකක් හරි දවසකට අහන්න පුළුවන් නම් ඔයාගේ මයින්ඩ්සෙට් එක හොඳ තැනක තියෙයි. ඔයාලගේ පොඩ්කාස්ට් එකක් වගේම මමත් බෞද්ධ මන ඒ දේවල් වල මාර ඩීප් අවබෝධ වෙන්න තියෙන හොඳ දේවල් තියෙනවා. ලයිෆ් එකට ගන්න පුළුවන් හොඳ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම ගොඩක් කලාවට හරි ආස දෙයක් තමයි බණ අහන එක. ඒත් එක්කම තමයි හොඳ පොඩ්කාස්ට්. හොඳ පොඩ්කාස්ට් වලින් පුළුවන් අපේ ඇතුලේ සමහර වෙලාවට මම කලිනුත් කිව්වා වගේ ස්ටක් වෙලා තියෙන අපිට විසඳන්න බෑ කියලා හිතන ප්‍රශ්න වලට easy solutions පුංචි දේවල් කරන්න තියෙන. හැබැයි අපිට ඒක තේරුම් ගන්න යන ලොකු කාලයක්. ඉතින් ඇත්තටම අපිට ඒක චේන්ජ් කරගන්න පුළුවන් දවසකට එක පොඩ්කාස්ට් එකක් හරි හොඳ විදිහේ පොඩ්කාස්ට් එකක් හරි අහන්න පුළුවන්. ඊළඟ පොයින්ට් එක තමයි raise your standards. ගොඩාක් ගානු ළමයි කරන දෙයක් තමයි එරිම ළමයි වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. තමන්ගේ වටිනාකම දන්නේ නැති මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා. රිලේෂන්ෂිප් තියෙනවා සමහරට වැඩි කරලා වෙන්න පුළුවන්. හැබැයි අපි ඇත්තටම ෆැමිලි ලයිෆ් එකට යනවා නම් යන්න ඕනේ අපේ වටිනාකම හරියටම අපිට වඩා හඳුනන කෙනෙක්ම විතරයි. ඔයා දන්නේ එළිය මිනිස්සු කොහොමද ට්‍රීටඩ් වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන කිසිම අයිඩියා එකක් නැතුව ඔයා හිතන්න එපා සමහරවිට ලැබෙන දේ තමයි හොඳම දේ කියලා. හැබැයි සමහර වෙලාවට ඔයා ඊට වැඩිය දෙයක් ලබන්න සුදුසු කෙනෙක්. ඒ නිසා ඔයාගේ බවුන්ඩරිස් තියාගන්න, ඔයාගේ ස්ටෑන්ඩඩ්ස් තියාගන්න, ඔයා කවුද කියලා ඔයා දැනගන්න. නිකන් කාටවත් ඕන විදියට ඔයාගේ ලයිෆ් එක මිස්යූස් කරන්න ඔයම වෙලාවකවත් දෙන්න එපා. ඊළඟ දේ තමයි මේක නම් හරිම මම ආස දෙයක් සහ මේක මාර වටින දෙයක්. Watch your mouth. ඔයාට කියන දේවල්, ඔයා අනිත් මිනිස්සුන්ට කියන දේවල්, ඔයාගේ ලයිෆ් එක දිහා බලන විදිය, ඔයා මිරර් එකක් දැක්කම හරි කියන දේවල්. කලින් මම වීඩියෝ එකේ manifesting කතා කරා affirmations කියලා. මේ දේවල් මාර powerful. Watch your mouth. ඔයා කියන දේවල් හරිම powerful. ඔයා දෙයක් වෙනවා කියලා හිතුවොත් ඔයා ඒ දේ කියනවා නම් ඒක වෙනවා වගේම ඔයා වෙන්නේ නැහැ කිව්වොත් negative energy එකෙන් ඒ දේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයා කියන දේවල්, ඔයා හිතන දේවල්, ඔයාගේ යටිහිතේ තියෙන දේවල් ඒවා හොඳ දේවල් විතරක්ම තියාගන්න. නරක දේවල් ඔයාගේ ජීවිතෙන් ටික අයින් කරලා දාන්න. ඊළඟ දේ තමයි දෙයක් කරලා ඉවර වෙනකන්. හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඔයා අලුතෙන් plan කරන දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට මේ වීඩියෝ එකක් බලලා හරි ඔයා ගන්න පුංචි දෙයකින් ඔයාගේ ලයිෆ් එක සම්පූර්ණයෙන්ම මම චේන්ජ් කරනවා. මම ජිම් එකකට යනවා, මම හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් පටන් ගන්නවා, මම ස්කින් කෙයාර් රූටින් එකක් පටන් ගන්නවා, මම සෙල්ෆ් කෙයාර් රූටින් එකක් ෆලෝ කරනවා, මම මගේ මෙන්ටල් හෙල්ත් එක ගැන ගොඩක් හිතනවා. ඒ විදිහට අලුත් දෙයක් හිතන්න කරන්න පටන් ගත්ත කෙනෙක් නම් ඒ දේ ඔයා කරගෙන යනකම් ඒක ඔයාට ඒකෙන් ප්‍රතිඵල ලැබෙනකම් ඕ සමහර විට අනිත් අය ඒක ගැන දැනගන්නකම් ඔයාගෙන් අහනකම් කාටවත් තමන්ගේ දේවල් කියන්න යන්න එපා. ෂෙයා කරන්න යන්න එපා. මොකද කියනවා නම් එදී කිසිම කෙනෙක් කැමති නැහැ. ඔයා ග්‍රෝ වෙනවට, ඔයා ලස්සන වෙනවට, ඔයා දවසින් දවස ඉස්සරහට යනවට. මිනිස්සු කැමති මිනිසුන්ට හරියනවට. හැබැයි තමන්ට වැඩි අඩුයි. ඒක ඇත්ත 100% ඇත්ත. ඉතින් ඒ නිසා ඔයාගේ දේවල් ඔයා කරලා ඉවර වෙනකන් ඔයාගේ හට පරිස්සම් කරගන්න කිසිම කෙනෙක්ට කියන්න යන්න ඕනේ නැහැ. ඒ දේ ඔයා එක්ක කරන්න.
ඔයාට ඇත්තටම ග්‍රෝ වෙන්න ඕනේ කාත් එක්කවත් කම්පිටිෂන් තියාගෙන කාගේවත් දිහා බලලා අපේ වචනෙන් කියනවා නම් හුල්ලලා දුක් වෙලා අඬලා නෙමෙයි. ආගේ කම්පිටිෂන් එක වා තියෙන්න ඕනේ. ඔයා ඊයේ දවසේ හිටපු ඔයත් එක්ක මිසක් වෙන කාත් එක්කවත් නෙමෙයි. සෝෂල් මීඩියා කියන්නේ ගොඩක් වෙලාවට 100% fake. මිනිස්සු දාන්නේ ඒ වගේ මිනිස්සු පෙන්වන්නේ අනිත් අයට තමන්ගේ ජීවිතේ හොඳම පාර්ට් එක. හැබැයි එහෙම දාන හැම කෙනාම සතුටින් නෑ. ඒ හැම කෙනාම එන්ජොයි කරන්නේ නෑ. සමහර විට ඔයාගේ ලයිෆ් එක මේ සෝෂල් මීඩියා වල ඔයා බලන ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වෙන්න පුළුවන්, සෙලිබ්‍රිටිස්ලා වෙන්න පුළුවන්. ඒ අයට වැඩිය මාරම ලොකු තැනක හොඳ තැනක ඔයා සතුටින් ඉන්න වෙති වඩ ලැබිලා තියෙන පුංචි දේත් එක්ක. හැබැයි යාළ එහෙම නැතුව ඇති. ඒ නිසා ඔයාගේ සෙල්ෆ් එක ඔයාව කාත් එක්කවත් කම්පෙයාර් කරන්න එපා. ස්පෙෂලි සෝෂල් මීඩියා වලදී නම් මම කලින් කිව්වේ දෙයක් කරලා ඉවර වෙනකන් කාටවත් කියන්න එපා කියලා. මේක ඒකේ ඉතිරි පාර්ට් එක. මේ තමයි අනිත් එක අපි දෙයක් කරනකන් කාටවත් දේවල් කියන්නේ නැති වෙද්දි මිනිස්සු එළියෙන් සමහරට බලලා ඔපිනියන් දෙන්න පුළුවන්, කතා කියන්න පුළුවන්, මෙහෙමනේ දේවල් කියන්න පුළුවන්. ඒ දේවල් හරි hina වෙලා අහන්න. මොකද ඉවරක් කියනකම් විතරයි ඔය දේවල්. ඉතින් හරි කාටවත් බෑ ළඟට වදින්න ඔයාගේ. හැබැයි එතනින් අපිට ගියාට පස්සේ අනිත් සමවිලා මම මතකද මම යාළුවෙක් මෙහෙම කතා කරා මම මෙහෙම උදව් කරා ඉතින් කොෆි බිව්වා අපි හොඳ යාළුවෝ අරගේ දේවල් කියන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒ වෙලාවට හඩේම් මොකද මම කියනකන් දෙයක් කරනකන් පිටිපස්සෙන් ඉඳන් ඉස්සරහින් hina වෙලා පිටිපස්සෙන් දේවල් කරපු මිනිස්සු සක්සස් වුණාට පස්සේ ඔයාව ඩිසර්ව් නැහැ. ඒ ඩිසර්ව් ඔයා සක්සස් වුණාම ඔයාගේ ලයිෆ් එකේ අඩියක් හරි ඉස්සරහට තිබ්බම හොඳ මෙන්ටැලිටි එකක් හදාගත්තම හොඳ එන්වයරන්මන්ට් එකක් හදාගත්තම ඔයාගේ මිනිස් සර්කල් එකක් හදාගත්තම බබල් එකක් හදාගත්තට පස්සේ මේ කිසිම කෙනෙක් ඔයාගේ එනර්ජි එක ඩිසර්ව් නැහැ. ඔයාගේ එනර්ජි එක ඩිසර්ව් ඇත්තටම ආදරය කරන අය විතරයි. ඔයාගේ ජීවිතේ ආදරය කරන අය විතරයි. කොයි වෙලාවකවත් ජජ් කරන්න බලාගෙන ඉන්න අයට නෙමෙයි ඔයාව ඉති. ඔයාව ජජ් කරන්නේ නැති අයට. සමහර විට ඒ සර්කල් එකේ ඉන්නේ පොඩි මිනිස්සු ටික අපිට අතේ ඇඟිලි ගන්න වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ වෙනකොට ලැබිලා තියෙන මෙන්ටල් පීස් එක කියන්න බැරි තරම් මාර ලොකු එකක් වෙන්න පුළුවන්. මම හිතනවා අද මම කතා කරන්න හිතාගෙන හිටපු ඔක්කොම ඔයාලත් එක්ක ඉතින් හරි කතා කරගන්න පුළුවන් වෙන්නද කියලා. Thank you so much. I'm very grateful for all of you. I'm thankful. Bye.